ආයිබෝවන් විජේසිංහ ඉලෙක්ට්‍රොනික වෙත සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මගේ අලුත්ම වීඩියෝ එක තමයි රෝවෙස්ට CA50 ඇම්ප් එක පිළිබඳව විස්තරයක් කරන්නයි යන්නේ. මේක ඉස්සෙල්ලා මම කරලා තියෙනවා රෝවෙස්ට්ලාගේ CA18. ඒකේ පිළිබඳව දල අවබෝධයක් මම හිතනවා ඔයාලා ලබාගෙන ඇති කියලා. එහෙනම් අපි රෝවෙස්ට්ලාගේ CA50 ඇම්ප් එක ගලවලා බලමු කොහොමද මේක ඇතුලේ කන්ඩිෂන් එක තියෙන්නේ කියලා. විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. ඒ වෙනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා මට සපෝට් එකක් දීපු සියලු දෙනාටම ස්තුතියි. මම දැන් ගලවගෙන තියෙන්නේ රෝවෙස්ට්ලාගේ CA50 ඇම්ප් එක. අපි එහෙනම් බලමු මේකේ ඇතුලේ කන්ඩිෂන් එක කොහොමද තියෙන්නේ කියලා. වෙනස්කම් මොනවද? CA18යි CA50යි අතර තියෙන වෙනස්කම මොකක්ද කියලා එහෙනම් අපි බලමු. රෝවෙස්ට්ලාගේ CA50 දැන් ගලවගෙන තියෙන්නේ. අපි බලමු මේක මොන වගේ ඇම්ප් එකද සමානව යන්නේ කියලා. මේකේ බලමු ප්‍රධාන ඇම්ප් බෝඩ් දෙක ට්‍රාන්සිස්ටර් කීයක් තියෙනවද කියලා. මේකේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14ක් තියෙනවා. උඩ පැත්තේ ට්‍රාන්සිස්ටර් 14යි යට පැත්තේ ට්‍රාන්සිස්ටර් 14යි එක පැත්තක ට්‍රාන්සිස්ටර් 28ක් තියෙනවා. එතකොට PNP ට්‍රාන්සිස්ටරුයි NPN ට්‍රාන්සිස්ටර් තමයි මේ ඇම්ප් බෝඩ් වල පාවිච්චි කරලා තියෙන්නේ. 1943යි 5200යි කියන ට්‍රාන්සිස්ටර් තමයි යූස් කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙනවා 28ක්. එතකොට මේන් බෝඩ් එකේ ට්‍රාන්සිස්ටර් 56ක් තියෙනවා. එතකොට එක ට්‍රාන්සිස්ටරයක් විතරක් බයසින් වලට අරගෙන තියෙනවා. එතකොට අනිත් ට්‍රාන්සිස්ටර් ඔක්කොම මේන් එකේ වැඩ කරනවා. ඒ කියන්නේ 13 26ක් මොනෝ පැත්තක වැඩ කරනවා. අනිත් පැත්තේ වැඩ කරනවා 13 26ක්. එතකොට මේන් එකේ තියෙනවා ට්‍රාන්සිස්ටර් 52ක්. අපි ඒක හඳුනගන්නේ මෙන්න මේ තියෙන සුදු පාට රෙසිස්ටන්ස් වලින් තමයි. 5 වෝල්ට් රෙසිස්ටන්ස් වලින් තමයි. අපි බලමු 5 වෝල්ට් රෙසිස්ටන්ස් කීයක් මේකේ තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13ක් තියෙනවා. ඒතර 13යි 13යි 26යි 52ක් මේකේ මේන් එකේ දුවනවා. එතකොට බයසින් වලට අවශ්‍ය ට්‍රාන්සිස්ටර් මෙතන දාලා හදලා තියෙනවා, වෙනම හදලා තියෙනවා. දැන් සවුන්ඩ් මැක්ස් ලගේ, සවුන්ඩ් ස්ටෑන්ඩඩ් ලගේ මිඩ්වේ ඇම්ප් එකේ බයසින් වලට අරන් තියෙන්නේ 521943යි. එතකොට මේකේ වෙනම ට්‍රාන්සිස්ටර් යොදාගෙන තමයි මේ පැත්ත හදලා තියෙන්නේ. අපි එන ඊගවට බලමු මේකේ ට්‍රාන්ස්ෆෝමරේ වෝල්ටේජ් එක කීයක් තියෙනවද කියලා. මේකේ ට්‍රාන්ස්ෆෝමරේ වොට් තියෙනවා ඩුවෙල් පවර් 126ක් තියෙනවා. ඒ කියන්නේ සවුන්ඩ් මැක්ස් ලගේ, සවුන්ඩ් ස්ටෑන්ඩඩ් ලගේ, එතකොට මිඩ් වේව් ඇම්ප් වලට වැඩිය මෙයාගේ ඩුවෙල් පවර් වෝල්ටේජ් එක වැඩි කරලා තියෙනවා. ඩුවෙල් පවර් 126ක් වෙනකන් වැඩි කරලා තියෙනවා. එතකොට මෙයාගේ රෝවෙස්ට්ලාගේ CA18 තියෙන ඩුවෙල් පවර් 116 ට්‍රාන්ස්ෆෝමරයක් තියෙන්නේ. මෙයාගේ ඩුවෙල් පවර් 126 ට්‍රාන්ස්ෆෝමරයක් තමයි මෙයා පාවිච්චි කරලා තියෙන්නේ. අපි බලමු මේකේ කැප් බෑකප් එක කොහොමද තියෙන්නේ කියලා. මේකේ සවුන්ඩ් ස්ටෑන්ඩඩ්, සවුන්ඩ් මැක්ස්, එතකොට රෝවෙස්ට් CA18, එතකොට මිඩ් වේව් CA20 වගේ ඇම්ප් වල තියෙන විදිහටම කැප් බෑකප් එක කැප් 12කින් තමයි තියෙන්නේ. අපි බලමු කැප් එක මොකද්ද යූස් කරලා තියෙන UF කීයද, වොට් කීයද කියලා. මේකේ වොට් 71යි 18000යි UF කැප් තමයි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට අනිත් ඇම්ප් වලට වැඩිය මේකේ විශේෂත්වයක් තියෙනවා. රෝවෙස්ට්ලාගේ කූලින් පෑන් 4කින් තමයි මෙයා මේකේ කූලින් සිස්ටම් එක විදිහට යොදාගෙන තියෙන්නේ. කූලින් පෑන් 4ක් දාලා තමයි මේකේ කූලින් සිස්ටම් එක හදලා තියෙන්නේ. එතකොට මම මේකේ දැනුවත් කිරීමක් කරන්නම්. මේකේ 8 ohms වලට අවුට් කරනවා වෝට් 1800ක අවුට්පුට් එකක් එක channel එකකින්. එතකොට channel දෙකම සෙට් වෙනකොට 3600ක් 8 ohms වලට අවුට් කරගන්න පුළුවන්. ඊට පස්සේ 4 ohms වලට මෙයාගේ 4 ohms වලට 2700ක ප්‍රමාණයක් අවුට් කරනවා මේ එක පැත්තකින්. එතකොට මේ එක පැත්තකට ඩබල් টොප් එකක් ගැහුවොත්
4 ohms වලට load වෙනවා. එතකොට 2700ක ප්‍රමාණයක watt ප්‍රමාණයක් out කරගන්න පුළුවන්. මේක 2 ohms වලට load කරපුවාම 3600ක watt ප්‍රමාණයක් මේකෙන් out කරගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ speakers 4ක් 8 ohms එකෙන් speakers 4ක් එක පැත්තකට load කරොත් 2 ohms වලට load වෙනවා. එතකොට අපිට පුළුවන් watt 3600ක් එක පැත්තකින් out කරගන්න. Rovestලාගේ amp එක මේකෙත් තියෙනවා පිටිපස්සේ sensitive voltage එක තියෙනවා, limit තියෙනවා. එතකොට stereo parallel bridge කියන mode ටික තියෙනවා. low pass switch එක තියෙනවා. එතකොට hertz ගාන හදන්න තියෙනවා වෙනම switch එකක්. එතකොට ground switch එකත් මේකේ තියෙනවා. එතකොට මම හැම වීඩියෝ එකකම පැහැදිලි කරලා තියෙනවා sensitive voltage එක පිළිබඳව. sensitive voltage එක 0.77යි 1.0යි 1.4යි. එතකොට sensitive voltage එක අඩු වෙනකොට amp එක අපිට හරව ගන්න පුළුවන් mid ගතිය වැඩි කරගන්න පුළුවන්. sensitive voltage එක වැඩි වෙනකොට අපිට මේ amp එක low ගතියට වැඩි කරගන්න පුළුවන්. limit අනිවාර්යෙන් on කරනවද off කරනවද කියලා operator අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. limit off කරලා ගැහුවොත් operator මේකෙන් flip light එකකින් signal එකකින් බලා ගන්න පුළුවන් මේ amp එක ස්පීකරේ ඕවර් යනවද නැද්ද කියලා. නැත්තම් ශබ්දය අහලා තමයි අනිවාර්යයෙන්ම sound එක වැඩිද අඩුද කියලා තීරණය කරන්න පුළුවන්. එතකොට bridge කරනකොට stereo කරනකොට parallel කරොත් අපිට එක signal එකකින් output දෙකම ගන්න පුළුවන්. කියන්නේ එක signal එකක් මේකට in කරලා XLR වලින් මේ දෙපැත්තටම speaker sound එක out කරගන්න පුළුවන්. stereo විදිහට දෙනවා නම් left right කියන channel දෙකටම XLR එකකින් අපි sound එක in කරන්න අවශ්‍යයි. මම දැන් ඔයාලට පැහැදිලි කළා Rovestලාගේ CA50 amp එක පිළිබඳව. මම හිතනවා මේකේ දල අවබෝධයක් ලබා ගන්න ඇති Rovest CA50 පිළිබඳව. එතකොට මම ඔයිට කලිනුත් සඳහන් කරලා තියෙනවා, ගොඩක් කට්ටියට කියලාත් තියෙනවා. Rovestලාගේ CA18යි CA50යි අතර වෙනස වෙන්නේ මේ cap backup එකයි මේ transformer එකේ voltage එකයි කියලා. එතකොට ඒ වගේම තමයි sound standard ලගේ sound max ලගේ amp අතර වෙනසත් අන්න ඒ වගේ තමයි. කියන්නේ sound standard ලගේ dual power 90න් දුවන්නේ cap එක 10000යි UF. එතකොට sound max ලගේ dual power 106න් දුවන එකකුත් වෙනවා, 108න් දුවන amp එකකුත් වෙනවා. එතකොට ඒකේ cap backup එක 15000යි UF watt CA. එතකොට midway amp එකේ midway CA20. එතකොට ඒකෙත් වෙනසකට වෙලා තියෙන්නේ transformer විතරක් dual power 90න් තමයි තියෙන්නේ. අනිත් ඔක්කොම sound max ලගේ amp එක හා සමානයි. විජේසිංහ ඉලෙක්ට්‍රොනික එක්ක සම්බන්ධ වෙලා හිටියට ගොඩක් ස්තුතියි. ඔයාලට ශබ්ද පරිපාලන ශාස්ත්‍රයට අවශ්‍ය speakers, amplifiers, එතකොට tutors, එතකොට mixer, powered mixer ඒ සියලු දේම ලබා ගන්න අවශ්‍ය නම් මේ උඩ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට මින් ඉදිරියට ගේනවා මේ ඩබල් টොප් එක කොහොමද අපි හොඳ ඩබල් টොප් එකක්, හොඳ බොක්ස් එකක් අපි තෝරගන්නේ කියලා. මොකද ගොඩාක් වෙළඳ පොලේ තියෙනවා, මම දැකලා තියෙනවා මේ ඩබල් টොප් එක මිලි 15න් ගහලා. එතකොට මිලි 18න් ගහලා. එතකොට මේ දෙක අතර තියෙන වෙනස මම ඔයාලට පැහැදිලි කරන්නම් මින් ඉදිරියට දාන වීඩියෝ වලදී. මේ වෙනකම් විජේසිංහ ඉලෙක්ට්‍රොනික channel එක subscribe කරලා, like කරලා, comment කරපු සියලු දෙනාටම ස්තුතියි. මම දාන වීඩියෝ ඔයාලට